දැන් ඒ අතරේ මට තියෙන වේදනාත්මකම කාරණය තමයි මම ගොඩක් තැන්වලට අර ස්ථාන නම් කරන ලද ස්ථාන සමහර ඒවාට නොදීමු කියලා පස්සේ තීරණයක් ගත්තේ. අපි කිරි පැකට් හම්බුණානේ ඕගොල්ලන්ගේ. අපි කිරි පැකට් යවුවම සමහර තැන්වලදී බඩු මල්ල යනකොට කිරි පැකට් ටික තියලා වෙන් කරගෙන ඉතුරු ටික යවලා. ඒක කරාම ගමේ මිනිස්සයාගෙන් ආපහු චෙක් කරනකොට ලැබිච්ච මල්ල මොකද්ද කියලා එයා ෆොටෝ එකක් ගහලා එවනවනේ මට දාලා ඉවරලා මේ බලන්න අයියේ හම්බෙච්ච මේ ටික ඕගොල්ලන්ගෙන් කියලා කියනවා. ඒක ගහලා එවනකොටයි යවපු ටික බැලුවමයි දුකයි. ඒතකොට පිළිගන්න ඕන කාරණේ තමයි කිරි පැකට් ඔක්කොටම දෙන්න බැරි වුණා. නමුත් ගියා ඒක කොහෙටද ගියේ? ඒ හින්දා කරුණාකරලා බඩු වෙවනකොට වෙන් කරගෙන දෙන්න හදන්න එපා. දැන් මෙතන අපිට එන බඩු ටික අපි වෙන් කර දෙන්නේ නැහැ. වෙන් කරනවා. ඒ වෙන් කරන්නේ කොහේ ක්ලීනින් උපකරණ කොහෙටද? අද උදේ ඇවිල්ලා තියෙන බඩු එක. ඒ කියන්නේ පාවිච්චි කරපු මේවා සම්පූර්ණ මේ අපේ ඔය තියෙන පිලර් බකට්ස්. පිලර් බකට්ස් ඇලද පාවිච්චි කරපුවා. ආයෙත් දාලා තිනවා මනුස්සයෙක් දෙන්න පල්ලෙහා බලන්න. ඉතින් ඇත්තට ඕනනේ ඉතින්. දැන් මේ සුද්ධ පවිත්‍ර කරන ක්‍රියාන්විත වලට ඒව වුණා. ඒවා ඉතින් ගමේ යවන්න ඕන කොතනටද සමිතියටද කොතනටද කියලා ඒවා තෝරගෙන අපි යවනවා. ඉතින් මෙන්න මේකයි ඉතින් ඔබට කියන්න තියෙන්නේ මිනිස්සු දුන්නේ හිතේ සතුටින්. මම අද වෙනතුරු මට කියන්න පුළුවන් මම මේ බිස්කට් පැකට් එකක් පෙරේද මට අතේ දුන්න කයව නැහැ කියලා මම මේ බිස්කට් පැකට් එකවත් කාලා නැහැ මේ වසන්ති. මොකද මේකත් මෙතන තියෙනවා මේවා කෑවේ නැහැ නේද දවල් අයියේ කියලා කිව්වා. මට මේ අනුන්ගේ ඒ වගේ මම හිතන්නේ මිනිස්සුන්ට දෙන්න ගෙනත් දීපුවා මම කන්න ඕනේ නැහැ කියලා මට කන්න පුළුවන් මට මුකුත් උනේ නැහැ නේ මේ. ඒ කියන්නේ මේ යන අතරතුර කෑවේ නැහැ කියලා දෙන බිස්කට් එකක් මම කාලා නැහැ. මට ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන් මම දන්නවා. මම කියන්නේ ඒකයි අපේ මේ ක්‍රියාන්විතය ඇතුලේ අපි එච්චර පිරිසිදුවට මේ වැඩේ කරගෙන යන්නේ මම දැක්කා පිරෝද රතෙන් ඇවිල්ලා පයින් ඇවිල්ලා ඊයේ වසන්ති ඔයගොල්ලෝ ලයිව් එකේ දකින්න නැති කුවේට් වල ඉඳලා වැඩ කරන දුව රුපියල් 10000ක් එව්වා අම්මට මෙතනට දීලා යන්න කියලා. බසුත් නැතුව එයා ඇවිල්ලා දීලා ගියා මේක හරියට කෙරෙයි කියලා. She also promised to return back with ආපහු වෙනවා. ඔයා දැක්කනේ. ඉතින් මං කියන්නේ ඊට වඩා මිනිස්සු මේ විපතට පත්ලා ඉන්න පොඩි බඩු මල්ලක් අරගෙන එනකොට මේ බඩු ටික එවන්නේ අපේ රටේ මිනිස්සු මහ ජනතාව මේ වැඩේ කරන්න එපා. ආදරෙන් මතක් කරගන්න. එම බේර ගන්න යන්න එපා. ඔයගොල්ලෝ එක දෙන්න අපිට පුළුවන් තරම් අපි එවනවා. මොකද ලොරි 100කට වැඩින්නේ ලොරි 150ක් යවනවා කියන්නේ පොඩි සෙල්ලමක්ද කියලා බලන්නකො. විනාඩි කීයකට පාරක් ලොරියක් පිටත් වෙන්න ඕනද කියලා නිකන් හිතලා බලන්නකො. පෑ ගානින් හදලා ඉවර වෙලා. මේක ලොකු ක්‍රියාන්විතයක්.